ඔලිම්පික් පාක් එකට ආවා. අද මේ මෙතනට ආවේ නම් මේ ලෝක ළමා දිනේ පොඩි ෂූට් එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඔලිම්පික් පාක් එක ගැන ඔයගලන්ට මතකයිනේ අපි ඔලිම්පික් පදක්කමක් අරගත්තා සුසන්තිකා ජයසිංහ. දැන් අවුරුදු 25ක් වෙනවා 2000 අවුරුද්දේ තමයි ඕස්ට්‍රේලියාවල ඔලිම්පික් තිබ්බේ. ඉතින් ඒ තිබ්බ ඔලිම්පික් පාක් එකට තමයි මේ අපි ආවේ. බලමු තව විස්තර මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ට පෙන්වන්න දේවල්. ඔලිම්පික් පාක් එක කිව්වම පැති ගොඩක් තියෙනවා. මේ මම මේ යන්නේ නම් පොඩි ළමයි එහෙම සෙල්ලම් කරන්න පුළුවන් ගාඩන් එකක් වගේ තියෙන ගඟ අයිනේ තියෙන පැත්තකට මේ ටිකේ විෂුවල්ස් ටිකක් දාගෙන අපි අනිත් පැත්තට ගිහලා බලමු. ඔලිම්පික් තරඟාවලියක් පැවැත්වෙනවා කියලා කියන්නේ ඒකට සමගාමීව ඒ ප්‍රදේශය ඔලිම්පික් ගම්මානයක් විදිහට සංවර්ධනය වෙනවා. ඉතින් තරඟ පවත්වන ප්‍රධාන ක්‍රීඩාංගන වලට අමතරව ඒ වටේ තියෙන ගොඩක් පැති ඒ තරඟවලට ගැලපෙන විදිහට ලස්සනට නිර්මාණය කරනවා. ඉතින් මේ ඉන්නේ අපි ඒ වගේ ඔලිම්පික් පාක් එකේ ඒ වගේ එක පැත්තක. ඉතින් අනිත් පැතිවල තමයි තරඟ පවත්වන ඒ ක්‍රීඩාංගන ක්‍රීඩාගාර තියෙන්නේ අනිත් පැත්තේ. අපි මේ පැත්තටත් ගිහිල්ලා බලමු. අද නම් ටිකක් මේ පැත්ත කලබලකාරී මොකද අද තරඟ වගයක් තියෙන නිසා. මේ තියෙන්නේ බාබකියු මැෂින්ස් තියෙනවා. ගොඩක් ඉඩකඩ තියෙනවා මෙතන. ඉතින් තාම උදේ නිසා එච්චරම පිරිසක් නැහැ. නමුත් තව ටිකක් වෙලා යනකොට මෙතනට කට්ටිය එනවා තමන්ගේ නිවාඩු කාලේ ගත කරන්න. මේ තියෙන බාබකියු මැෂින් මේවා තමන්ටම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා සුද්ධ බුද්ධ කරලා තමයි හැමෝම මෙතනින් යන්නේ. ගියත් මේ එතන බලා ගන්න අයත් මෙතන සුද්ධ පවිත්‍ර කරනවා. කොමුණත් ඒවා තමන්ට කැමති විදිහකට පාවිච්චි කරගන්න පුළුවන්. මෙතන මේ ගගත් එක හරි ලස්සන තැන. අර පැත්තේ ඇපාර්ට්මන්ට්ස් තියෙනවා. අද ටිකක් අවුසරයි. අපි මේ යන්නේ ඔලිම්පික් තරඟ 2000 සම ඔලිම්පික්ස් වල තරඟ තිබ්බ ඒ විවිධ ඉසව් පවත්වපු ක්‍රීඩාංගන කිහිපයක් අතරින් තමයි මේ පාර වැටලා තියෙන්නේ. ඉතින් මේ පරිශ්‍රයේ වගේ විවිධ තරඟ ඉසව් සඳහා නිර්මාණය කරපු ක්‍රීඩාංගන කිහිපයක්ම තියෙනවා. අපි මෙතනින් යන්න හිතාගෙන ඉන්නේ ප්‍රධාන ක්‍රීඩාංගනයේ විදිහට ස්ටේඩියම් එක විදිහට සලකන තැනට අපි එතනටත් ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ සම ඔලිම්පික්ස් තිබ්බ ප්‍රධාන ස්ටේඩියම් එක ප්‍රධාන ක්‍රීඩාංගනය. ඉතින් මෙතන මේ වගේ විශාල කුළුණු ගොඩාක් දකින්න පුළුවන් මේ ස්ටේඩියම් එක ඉස්සරහා. ඉතින් මේක විශේෂත්වයක් තියෙනවා මේ කුළුණු වල මේ ඔලිම්පික්ස් වලට සම්බන්ධ වෙච්ච ජයග්‍රහණය කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැම කෙනාගේම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ නම් සඳහන් කරලා තියෙනවා. අපිට ඉතින් ආඩම්බරයක් දැනෙන්නේ අපේ කෙනෙක්ගේ නමක් දකිනකොටනේ. ඉතින් හොයලා මම සුසන්තිකා ජයසිංහ අපේ ක්‍රීඩිකාවගේ නම මේ අතරේ තිබිලා හොයාගන්න පුළුවන් වුණා.
මෙන්න මෙතන තමයි එයාගේ නම තිබ්බේ. එස් අකුරෙන් නම් තියෙන අයගේ සුසන්ති ශ්‍රී ලංකාව කියලා සඳහන් කරලා තියෙනවා. අද ඉතින් මේක වටේ තියෙන දේවල් වලට ගොඩක් ඇවිදලා ගොඩක් විස්තර බලන්න පුළුවන් කමක් නැහැ. මොකද මේක ඇතුළේ ඉවෙන්ට් එකක් තියෙන නිසා පොඩ්ඩක් සිකියුරිටි එක වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා ඉතින් දැනට අපිට මේ ටික තමයි පෙන්වන්න පුළුවන් වෙන්නේ. අපි වෙන දවසක තවත් අලුත් තැනක විස්තරات එක්ක ආයෙ හම්බ වෙමු. එහෙනම් සුබ දවසක්.